හැකියාවත් එක්ක කොයි තරම් දේවල් කරන්න පුළුවන්ද කියලා හිතනවා අපිට මෙන්න මේ වගේ නිර්මාණ දකිද්දි. ඉතින් දැන් ඔබ අපිට අපෙන් ඉල්ලීමක් කළා තිබුණා ක්‍රොෂේ නිර්මාණ ගැනත් නැවුම් ටක්ස්ලාවෙන් ඉදිරිපත් කරන්න කියලා. ඉතින් ස්වයං රැකියාවන් කරන කාන්තාවන් බොහෝ දෙනෙක් උනන්දු වෙනවා ස්වයං රැකියාවක් වශයෙන් තමන්ට ගෙදර ඉඳගෙන කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. ඔබ අහලා ඇතිනේ අපි දැන් අපි සාමාන්‍යයෙන් අපි උන ක්‍රොෂේ කියලා ඔබ අහලා ඇතිනේ ඉතින් මේ වෙනකොට ගොඩක් කාන්තාවන් මේක නැඹුරු වෙලා තියෙනවා. මොකද ඉතින් බොහොමත්ම අපූර්ව නිර්මාණ මේ හරහා කරන්නට පුළුවන්කම තියෙන හින්දා. ඉතින් මේ සම්බන්ධව කතා බහ කරන්නට මේ දැනුවත් බව ඔබට ලබා දෙන්නට අද මැහුම් ටක්ස්ලාවේ මැදිරියට අපි කැඳෙව්වා මේ හා සම්බන්ධව ප්‍රවීණ ශිල්පිනියක්. ඇය තමයි ලසන්ති පීරිස්. අයිබෝන් ඔබට. අයිබෝන් මංජුලා. ඉතින් ඔබ දකින්නේ මේ නිර්මාණ බලන්න මේ කොච්චර ලස්සනද මේ නිර්මාණ නේද? මේ වගේ නිර්මාණ බොහොමයක් තිබෙනවා. එතකොට අපි දැන් ක්‍රොෂේ කියලා කිව්වොත් මේ එක නිර්මාණයක් විතරක් නෙමෙයි. මේ නිර්මාණ බොහොමයක් ඔබට දකින්නට පුළුවන්. මේ නිර්මාණ හැම එකක්ම වගේ ඔබට පුළුවන් ඊටමත් අපූර්වට කරන්න. ඉතින් අපි එහෙමනම් අපි යහමු ලසන්ති මහත්මිය. අපි දැන් මේ ක්‍රොෂේ නිර්මාණ කොහොමද ස්වයං රැකියාව පැත්තේ ඉන්න කාන්තාවන්ට මොන විදිහෙන්ද මේක ඇත්තටම මේක යොදා ගන්න පුළුවන්? මංජුලා මිස් මේක ඇත්තටම එක නිර්මාණයක් කියලා නැහැ. මේකේ ගොඩාක් අංශ තියෙනවා. ළමා ඇඳුම්, යුවතියන්ගේ ඇඳුම්, එතකොට අත් බෑග්, ඒ වගේ ගොඩාක් එක එක අංශ වලට විහිදිච්ච ඒවා තියෙනවා. ඉතින් Tamanට ගොතන්න ලේසි එක තෝරගෙන ඒ හරහා ආදායම් මාර්ගයක් හොයාගන්න එක තමයි හොඳ. හොඳ. ඒ කියන්නේ එතකොට සෑහෙන කාලයක් මේ සඳහා ගත කරන්න ඕනේද? නෑ, එහෙම නැහැ. මූලික දැනුම මාස 3කින් විතර අපිට ලබා ගත්තොත් ඊට පස්සේ අපිට පොත්පත් වලින් අන්තර්ජාලයෙන් දැනුම වැඩි දියුණු කරගෙන Tamanට වඩා ලේසියෙන් ගොතන්න පුළුවන් නිර්මාණයයි වෙළඳ පොලේ වැඩිම ඉල්ලුම තියෙන නිර්මාණයයි ගෙතුවොත් අමතර ආදායමක් හොයන්න පුළුවන්. මොකද මේ හා සම්බන්ධව මූලික දැනුම ඔබට ලබා ගන්නට ඕන හැකියාව තියෙනවා නම් මේ වගේ නිර්මාණ බොහොමයක් කරන්නට අවස්ථාවක් තිබෙනවා. ඉතින් මෙන්න මේ වගේ ලස්සන බෑග් එකක් මේ රෝසමල් බෑග් එකක් නේද? ඔව් මේකේ විශේෂත්වය මංජුලා මිස් මේ දවස්වල මේකට වෙළඳ පොලේ ලොකු වටිනාකමක් තියෙනවා. ඔයාට ගිතුම් ගැන ලොකු අවබෝධයක් නැති වුණත් මූලික දැනුම විතරක් තියෙනවා නම් මේක කලර්ස් කියන්නේ පාට මාරු කරලා ඒ වගේ එක එක විදිහට ගොතලා හැන්ඩල් එකේ චූටි වෙනස්කම් කෙරුවොත් වෙළඳ පොලේ රුපියල් 6000ක් විතර වෙනවා සාමාන්‍යයෙන් සාප්පුවක. ලොකු වටිනාකමක් තියෙනවා. ඉතින් ලොකු වටිනාකමක් තියෙන හොඳ අමතර ආදායම් මාර්ගයක්. ඔව්. එහෙමනම් අද අපි මේ වෙළඳ පොලේ ලොකු වටිනාකමක් තියෙන මේ ලස්සන බෑග් එක කොහොමද ගොතා ගන්න කියන එක තමයි අද අපි ඔබට කියන්නේ කොහොමද නිර්මාණය කරන්න කියලා. එහෙනම් අපිත් එක්ක එකතු වෙන වැඩසටහන අවසානයේ දක්වාම ඔන්න මේ බෑග් එක නිර්මාණය කරන ආකාරය ඔබට කියා දෙන්න දැන් සෝදානම්ින් ඉන්න ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනිය ලසන්ති පීරිස් මහත්මිය අපි නම් ආරාධනා කරනවා එකතු වෙන අයත් සමග මේ බෑග් එක නිර්මාණය කරන්න. මුලින්ම බලමු අපි මේක ගොතා ගන්න අවශ්‍ය කරන දේවල් මොනවාද කියලා. අපිට ඕන වෙනවා බෑග් කෝඩ් මේක. ඒක නැති අයට පුළුවන් මේ විදිහට මිල්ක් කොටන් පාවිච්චි කරන්න දෙපොට දාලා. එහෙම නැත්නම් ටී-ෂර්ට් යාන් වලිනුත් ගොතන්න පුළුවන්. හැබැයි මම නම් ටී-ෂර්ට් යාන් එච්චර රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද මේක ටිකක් බර නිසා ටී-ෂර්ට් යාන් එක උරොත්තු දෙන්නේ නැහැ. බරට බෑග් එක පහළට යනවා. ඒ නිසා මේ බෑග් කෝඩ් වලින් හරි වෝල් වලින් හරි ගොතන්න මේ වගේ දේවල් වෙළඳ පොලේ ගන්න තියෙනවා. ඔයගොල්ලන්ට මේ වගේ දෙයක් හරි එහෙම නැත්නම් හැන්ඩල් එක විදිහට මේකත් පාවිච්චි කරන්න පුළුවන්. ස්ටිච් මාකර්ස් අත්‍යවශ්‍ය නැහැ. තිබුණොත් හොඳයි. ඊට පස්සේ යාන් එකට ගැලපෙන කටුව තෝරගන්න ඕනේ අපි. ඒක ලේසි. යාන් එක හීනි නම් මිලිමීටර් ගාන අඩු කටුවක්. යාන් එක මහත නම් මිලිමීටර් ගාන චුට්ටක් වැඩි කටුවක් අපිට තෝරගන්න පුළුවන්. මේ බෑග් කෝඩ් එක මිලිමීටර් 3යි. ඒක නිසා මම මිලිමීටර් 3.5 හෝ 4 කටුව පාවිච්චි කරනවා. ඊට පස්සේ වෙළඳ පොලේ මේ වගේ බටන්ස් ගන්න තියෙනවා. බෙල්ට් එකේ කලර් එකට මැච් වෙන්න සිල්වර් හරි ගෝල්ඩ් හරි මේ මෙටල් බටන්ස් ගන්න පුළුවන්. ඔන්ලයින් පේජස් වලත් තියෙනවා. ඊට පස්සේ මේ වගේ ලේබල්ස් තියෙනවා. මේ විදිහට ලස්සනට හදපු හෑන්ඩ්මේඩ් කියලා ගහපු ලෙදර් වලින් හරි මේ විදිහට හදපු ලේබල්ස් තියෙනවා. ඒවත් ඔන්ලයින් පේජස් වලින් ගන්න පුළුවන්. ඊට පස්සේ කතුරක්. මේ ටික තමයි මූලිකවම අවශ්‍ය වෙන්නේ බෑග් එක ගොතා ගන්න. මේක
දැන් ගොතන්න මම අද කියලා දෙන්නේ මිල්ක් කොටන් යාන් වලින්. මොකද බෑග් කෝඩ් සාමාන්‍යයෙන් හැමෝටම වගේ හොයාගන්න අමාරුයි. මේ විදිහේ ග්‍රෑම් 50 වූල් බෝල විදිහට තමයි මිල්ක් කොටන් එන්නේ. ඒ විදිහේ වූල් බෝල දෙකක් අරගෙන ඕගොල්ලන්ට මේ විදිහට පොටවල් දෙක එකට තියලා ගොතන්න පුළුවන්. එතකොට ටිකක් මහතට එනවා. මුලින්ම අපි කරන්නේ ස්ලිප් නොට් එක දාගන්න එක. ඒක දාගන්න ඕගොල්ලෝ කවුරුත් දන්නා ඇති. දාන ක්‍රම කීපයක් තියෙනවා. පුරුදු වෙන කෙනෙකුට මම වඩා ලේසි ක්‍රමය කියලා දෙන්නම්. මේ විදිහට ඇඟිල්ලේ පටලවනවා කතිරයක් විදිහට. ඊට පස්සේ එතනින් මහපට ඇඟිල්ල අපේ තියාගන්නවා. ඊට පස්සේ ඉස්සරහ පැත්තෙන් මේ විදිහට ගන්නවා. මේ කතිරේ උඩින් ඇඟිල්ල මෙහෙමම තියාගන්න. මේ විදිහේ රින් එකක් හැදෙනවා. ඒක ඇතුලෙන් අපි මේ විදිහට ගෙතුම් කටුව ඇතුල් කරලා ඉස්සරහ පැත්තෙන් නූලේ දිග කොටස මේ වලල්ල ඇතුලෙන් අපි මේ විදිහට ගන්නවා. ගත්තම මේ විදිහේ ලූප් එකක් තියෙනවා. ඉස්සරහයි පිටිපස්සයි නූලේ මේ විදිහට ප්‍රතිවිරුද්ධ දිශාවන් වලට දෙපැත්තට අදිනවා. එතකොට හුක් එකේ මේ තුඩ උඩ අතට තියෙද්දි මේ විදිහට එහා මෙහා යන්න පුළුවන් ගන්නට ඇඩ්ජස්ට් කරනවා. මේකට අපි කියන්නේ ස්ලිප් නොට් එක කියලා. ස්ලිප් නොට් එක දාගත්තට පස්සේ අපි මුලින්ම කරන්නේ දැන් අපි මේ රින් එක ගොතා ගන්නයි යන්නේ. මේ විදිහේ කොටස් 3ක් ඕනේ බෑග් එකට. වූල් වලින් ගොතනවා නම් කොටස් 3ක්. ටී-ෂර්ට් යාන් හරි මේ නයිලෝන් කෝඩ් එකකින් හරි ගොතනවා නම් කොටස් 2ක් ඇති. අපි මුලින්ම බලමු මේ රවුම හදාගන්නේ කොහොමද කියලා. ඉස්සරින්ම ගොතන්නේ මේ පළවෙනි වටය. ඒක ගොතන්න අපි මුලින්ම මැජික් රින් එක හදාගන්න ඕනේ. මැජික් රින් එක හදන ක්‍රම කීපයක් තියෙනවා. මේක වඩා ලේසි ක්‍රමය ආධුනික කෙනෙකුට. දැන් අපි මේක ඩබල් ක්‍රොෂේ වලින් යන ගෙතුම් නිර්මාණයක් නිසා ඩබල් ක්‍රොෂේ එකක උස සමානයි චේන් 3ක උසට. ඒ චේන් 3ට අමතරව අපි එක්ස්ට්‍රා චේන් එකකුත් එක්ක ස්ලිප් නොට් එක දැම්මට පස්සේ චේන් 4ක් ගොතනවා. මේ විදිහට චේන් ගොතන්න ඔයාලා දන්නවා ඇති කියලා හිතලා මම මෙහෙම පෙන්නනවා. චේන් 4ක් ගොතනවා. දැන් මෙහෙම ගෙතුම් කටුව යට ඉඳලා අන්තිම චේන් එක ඇතුළට අපි ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා. එතකොට අපි චේන් 3ක් ස්කිප් කරලා තියෙන්නේ. ඒ චේන් 3 අපේ පළවෙනි ඩබල් ක්‍රොෂේ එක විදිහට කවුන්ට් කරනවා. දැන් අපි මේ විදිහට ඩබල් ක්‍රොෂේ එකක් ගෙතුවා. මුලින් ස්කිප් කරපු චේන් 3 පළවෙනි ඩබල් ක්‍රොෂේ එක, මේක දෙවෙනි ඩබල් ක්‍රොෂේ එක. එතකොට මේක ඔටෝමැටිකලි මැජික් රින් එක බවට පත් වෙනවා. ඒක තමයි මැජික් රින් එක ගොතන වඩා ලේසි ක්‍රමය. දැන් මේ හිඩසට මේ විදිහට තව ඩබල් ක්‍රොෂේ 10ක් ගොතනවා. එතකොට ඔක්කොම ඩබල් ක්‍රොෂේ 12යි. අපි බලමු කොහොමද ඒ ටික ගොතාගත්තම තියෙන්නේ කියලා. මම තව එකක් පෙන්නන්නම්. මේ විදිහට යාන් එක කටුව වටේ එකපාරක් ගෙනියනවා. සිදුර ඇතුළට කටුව දානවා. නූල පටලවල එතනින්ම නැවත එළියට ගන්නවා. දැන් කටුවඩ ලූප්ස් 3යි. පළවෙනි ලූප්ස් දෙකෙන් යාන් එක මේ විදිහට පටලවල එළියට ගන්නවා. නැවත අවසාන ලූප්ස් දෙකෙන් එළියට ගන්නවා. එතකොට මේ විදිහේ ගෙතුමක් හැදෙනවා. ඒකට අපි කියන්නේ ඩබල් ක්‍රොෂේ නැත්නම් දෙපට පිරවුම. මේ විදිහට 12ක් ගොතන්න ඕනේ මේ පළවෙනි වටේ. දැන් අපි මේ විදිහට ගෙතුම් 12ක් ගෙතුවා. මුලින් ගොතපු චේන් 3ත් පළවෙනි ගෙතුම විදිහට ගන්නවා. ඊට පස්සේ අපි ඩබල් ක්‍රොෂේ 11ක් ගෙතුවා. දැන් අපි මේ රවුම වහගන්න ඕනේ. මේ විදිහේ රවුමක් ගෙතුවම අපි ස්ලිප් ස්ටිච් එකකින් තමයි රවුම වහගන්නේ. මුලින්ම ගොතපු චේන් 3 උඩම චේන් එකට, ඒ කියන්නේ තුන්වෙනි චේන් එකට අපි මේ විදිහට කටුව ඇතුල් කරලා නූල පටලවලා ගන්නවා. දැන් කටුව උඩ ලූප්ස් 2යි. ඉස්සරහ ලූප් එක පිටිපස්සේ ලූප් එකෙන් එළියට ගන්නවා. ඒකට අපි කියන්නේ ස්ලිප් ස්ටිච් නැත්නම් ලිස්සා හැරීම. දැන් අපේ රවුම වැහිලා. දැන් අපි දෙවෙනි රවුම පටන් ගන්න යන්නේ. මේ විදිහට අලුතෙන් රවුමක් පටන් ගන්නකොට අපි මුලින්ම චේන් එකක් හෝ දෙකක් දානවා. ඒ උස බැලන්ස් කරගන්න. එක ගෙතුමකට ගණන් ගන්නේ නැහැ. දැන් මේ චේන් එක දාපු තැනටම අපි පළවෙනි ඩබල් ක්‍රොෂේ එක දානවා දෙවෙනි වට රවුමේ. මේ විදිහට දැන් දෙවෙනි වටය. එතෙන්ටම අපි තව ඩබල් ක්‍රොෂේ එකක් දානවා. මේ විදිහේ එක ළඟ ගෙතුම් දෙකක් දානකොට අපි කියන්නේ ඉන්ක්‍රීස් එකක් කියලා. ඔයගොල්ලෝ දන්නවා ඉන්ක්‍රීස් කියන්නේ වැඩි වෙනවා. ඒ රවුම ලොකු කරගන්න තමයි අපි එහෙම කරන්නේ. දැන් අපි මේක ගොතන්නේ බෑක් ලූප් ඔන්ලි ඩබල් ක්‍රොෂේ ගෙතුම් ක්‍රමයට. ඒ කියන්නේ මෙහිම බලනකොට
ෆ්‍රන්ට් ලූප් බැක් ලූප් කියලා මේ V8 හැඩයට අපි කියන්නේ. ඔයාගේ දිහාවට තියෙන එකට අපි කියන්නේ ෆ්‍රන්ට් ලූප්. ඒකට එහා පැත්තේ තියෙන එකට කියන්නේ බැක් ලූප්. අපි දැන් මේ බැක් ලූප් ක්‍රමයට ගොතනවා නම් V8 හැඩේ මැද්දෙන් තමයි ගෙතුම් කටුව ඇතුල් කරන්නේ. යාන්නික වටේ නූල මෙහෙම කටුව ගෙනියනවා. V8 මැද්දේ හැඩයට අපි දානවා. ඊට පස්සේ මේ විදිහට ගෙතුම ගොතනවා ඩබල් ක්‍රොෂේ. නැත්තම් දෙපට පිරවමු. කටුව උඩ ලූප්ස් 3යි. පළවෙනි ලූප්ස් 2 රිලීස් කරා. දෙවෙනි ලූප්ස් 2 රිලීස් කරා. මේ විදිහට හැම තැනටම පළවෙනි වටේ ගොතපු ගෙතුම් 12ට එක තැනකට දෙක බැගින් 24ක් වෙන විදිහට අපි ගොතා ගන්නවා. දෙවෙනි වටේ ගොතලා ඉවරයි. එක තැනකට දෙක ගානේ අපි අර කලින් රවුමේ ගෙතුම් 12ටම ගෙතුවා. ගණන් කරලා බලන්න ස්ලිප් ස්ටිච් එක දාලා රවුම වහන්න ඉස්සෙල්ලා ගෙතුම් 12ට දෙක බැගින් මේ දෙවෙනි වටේදී ගෙතුම් අපි කියනවා ස්ටිචස් කියලා ගෙතුම් 24ක් තියෙන්න ඕනේ. රවුම වහන්න ඉස්සෙල්ලා ඒක අනිවාර්යෙන් කරන්න. ඊපස්සේ අපි මුලින්ම දාපු ඩබල් ක්‍රොෂේ එකේ එහෙම නැත්නම් මුලින්ම දාන චේන් තුනේ උඩම චේන් එකට අපි ස්ලිප් ස්ටිච් එකක් දාලා මේ විදිහට රවුම වහ ගන්නවා. මේකට අපි කියන්නේ ෆ්ලැට් සර්කල් ෆෝමියුලා කියලා. ගෙතුම් ගැන මූලික අවබෝධයක් තියෙන අය දන්නවා ඇති මේක ගොතා ගන්න හරිම ලේසි. ගොඩාක් ගෙතුම් නිර්මාණ වලට අපි මේ ෆ්ලැට් සර්කල් ෆෝමියුලා එකට තමයි ගොතන්නේ. දැන් ස්ලිප් ස්ටිච් එක දාලා රවුම වහගත්තා. තුන්වෙනි රවුම පටන් ගන්නයි යන්නේ. හැමතිස්සෙම ස්ලිප් ස්ටිච් එකකට පස්සේ අනිවාර්යෙන් චේන් එකක් දාන්න. ස්ලිප් කියන එකේම තියෙනවා තේරුම ලිස්සා හැරීම. එතනින් ගෙතුම් නිර්මාණي ගැලවෙන්න පුළුවන්. ඒ නිසා ස්ලිප් ස්ටිච් එකට පස්සේ අනිවාර්යෙන් මේ විදිහට චේන් එකක් දා ගන්නවා. දැන් අපි තුන්වෙනි රවුම ගොතන්න යන්නේ. චේන් එක දාගත්ත තැනටම අපි ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා. කට උඩ ලූප්ස් 3යි. දෙකක් රිලීස් කරා. ඊළඟ දෙකත් රිලීස් කරා. එතනටම අපි කලින් වගේම ඉන්ක්‍රීස් කරනවා. එකලඟ ගෙතුම් දෙකක් දාන එකට අපි කියන්නේ ඉන්ක්‍රීස් කියලා. අර මුලින්ම දාපු චේන් එක ගෙතුමකට කවුන්ට් කරන්නේ නැහැ. දැන් එතනටම අපි නැවත ඩබල් ක්‍රොෂේ එකක් දානවා. දැන් මෙතන ඉඳන් රවුමේ රටාව වෙනස් වෙනවා. දැන් මේකෙදි අපි කියනවා ගෙතුම් වලදී ලේසියට 2යි 1 රටාවයි කියන්නේ පළවෙනි තැනට 2යි ඊළඟ තැනට 1යි. දැන් 2 දැම්මට පස්සේ එහා පැත්තේ ගෙතුමට බැක් ලූප් only V8 හැඩය මැද්දට ගෙතුම් කටුව ඇතුල් කරලා ඩබල් ක්‍රොෂේ එකක් අපි දා ගන්නවා. දැන් මේ මුළු රවුමම ওই විදිහට තමයි නිර්මාණය යන්නේ 2යි 1යි. මුල්ම තැනට දෙකක් දැම්මා ඉන්ක්‍රීස් එකට කියන්නේ ඊළඟ තැනට 1යි. නැවත අපි දෙකක් ඊළඟට එකක්. ওই විදිහට තමයි මේ රටාව මේ රවුමේ යන්නේ. දැන් තුන්වෙනි රවුමත් අපි ගොතලා ඉවරයි. ඊට පස්සේ කලින් රවුම් වල වගේම රවුම අවසානයේට මුලින්ම ගොතපු ඩබල් ක්‍රොෂේ එකේ උඩම චේන් එකට චේන් 3ක්නේ ඩබල් ක්‍රොෂේ එකක් කියන්නේ. තුන්වෙනි චේන් එකට අපි මේ විදිහට ගෙතුම් කටුව දාලා ස්ලිප් ස්ටිච් එකක් දාලා රවුම වහ ගන්නවා. මේ විදිහට තමයි ඊට පස්සේ රටාව මාරු වෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ රවුමක් තමයි එන්නේ. ඔයගොල්ලෝ නයිලොන් කෝට් එකකින් ගෙතුවොත් ඉතින් මේ විදිහට දැන් මුලින්ම අපි 12ක් ගෙතුවා. මේක 12න් පටන් ගත්ත නිසා යන්න 12 වැඩි වෙන්නේ. ඊට පස්සේ මේ දෙවෙනි රවුමේදී අර 12ට එකකට දෙක බැගින් ගෙතුවා. එතකොට 24යි. දැන් ඊළඟ රවුමේදී දැන් මම මේකේ අවසානයේට පෙන්නපු රවුම මේ තියෙන්නේ. ඊළඟ රවුමේදී 2යි 1 රටාවට යන්නේ. ඊළඟ රවුමේදී 2 ස්ථාවරයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. කොතනක යුවත් ඉන්ක්‍රීස් එක. ඊට පස්සේ එකේව තමයි එකතු වෙන ගාණ වැඩි වෙන්නේ. දැන් මෙතන 2යි 1 එකතු උනේ. ඊළඟ රවුමේදී 2 හිම්මම තියෙනවා. එකේව දෙකක් එක ළඟ. ඊට පස්සේ ඔයාලට මේ විදිහට අවශ්‍ය ප්‍රමාණයට ගානට විශාල කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ රවුම මෙහෙම විශාල කරගන්න මේක තමයි රටාව. දෙකේව දෙකට පස්සේ 2යි 1 ඊට පස්සේ 2යි 1 2යි 2යි 1 3යි 2යි 1 4යි ඒ විදිහට ගොතනවා. මම දැන් මේක ගොතලා තියෙන්නේ ඒ විදිහට දෙක ගොතලා කියන්නේ ඉන්ක්‍රීස් එකට පස්සේ ඩබල් ක්‍රොෂේ තනි තනි ඒවා 6ක් එක ළඟ තියෙන රවුමක් තියෙනවා. මේ පැත්ත හැරෙව්වම මේ තියෙන්නේ ඒ විදිහට ගොතපු එකක්. මේකේ රවුම් 6ක් තියෙනවා. මේ මෙතනදී 12යි ඊට පස්සේ 12ට දෙක බැගින් 12යි ඊට පස්සේ 2යි 1යි 2යි 1 2යි
2යි 1 3යි 2යි 1 4යි ඒ විදිහට තමයි යන්නේ. ඒ විදිහේ රවුම් දෙකක් ඕනේ අපිට මේකෙන් ගොතනවා නම් වූල් වලින් ගොතනවා නම් රවුම් 3ක් ඕනේ මල එන පැත්තට ලයිනින් එකක් විදිහට පාවිච්චි කරන්න. ඔයගොල්ලන්ට කැමති නම් වූල් තියෙනවා නම් පිටිපස්සටත් මේ විදිහටම මල ගොතා ගන්න පුළුවන්. අපි දැන් බලමු මල් පෙත්ත කොහොමද ගොතාගන්නේ කියලා. දැන් මේ විදිහට තමයි අපි ගොතාගත්ත රවුම පේන්නේ. මම දැන් කලින් පෙන්නේ ඔයගොල්ලන්ට මිල්ක් කොටන් යාන් වලින් කාලේ ඉතුරු කරගන්න ඕන නිසා මම කලින් මේක ගොතලා ලෑස්ති කරලා තිබ්බා. මල් පෙත්ත ගොතන හැටි බලමු. මේ තියෙන බෑක් ලූප් පොන්ඩි ක්‍රමයට ගොතාගත්ත රවුම. ඒ විදිහේ රවුම් දෙකක් ඕන වෙනවා. මල් පෙත්ත ගොතන එකට තමයි බෑක් ලූප් පොන්ඩි ක්‍රමයට ගොතන්නේ. අනිත් එක සාමාන්‍ය විදිහට ගොතන්න. පළවෙනි රවුමේ කියන්නේ අපි ගෙතුම් 12ක් ගෙතුවේ. ඒකේ බෑක් ලූප් එකකින් අපි මේ විදිහට ක්‍රොෂේ හුක් එක ඇතුල් කරලා ඊට පස්සේ යාන් එක මේ විදිහට අරගෙන මේ විදිහට අපි පටලවලා ගන්නවා. අරගෙන අපි චේන් එකක් දා ගන්නවා. එතනටම අපි තව චේන් දෙකක් දානවා. එතකොට අපි ඒක ඩබල් ක්‍රොෂේ එකක් විදිහට තමයි ගණන් ගන්නේ. දැන් එතනටම අපි තව ඩබල් ක්‍රොෂේ එකක් දානවා. මේ විදිහේ ගෙතුම් දෙකක් එකලං එනවා. මුලින් දාපු චේන් 3යි පස්සේ එතනටම ඩබල් ක්‍රොෂේ 1යි. ඊට පස්සේ අපි යනවා ඊළඟ ගෙතුමට. ඒකට අපි ඩබල් ක්‍රොෂේ දෙකක් ගොතනවා. මේ විදිහට ඩබල් ක්‍රොෂේ දෙකක් එකලං ගෙතුවා. ඊළඟ ලූප් එකටත් අපි ඩබල් ක්‍රොෂේ දෙකක් ගොතනවා. එතකොට එකලං ඩබල් ක්‍රොෂේ දෙකේව 3යි. ඔක්කොම ඩබල් ක්‍රොෂේ 6යි. දැන් අපි මේකට ඉන්ක්‍රීස් එකක් කරගන්න යන්නේ. පෙළියක් ඉවර වෙලා පටන් ගන්නකොට අපි මුලින්ම කරන්නේ ගෙතුමට සමාන චේන් ගානක් දානවා. ඩබල් ක්‍රොෂේ එක චේන් 3 නිසා අපි චේන් 3ක් ගොතනවා. නිර්මාණය ඔයාගේ පැත්තට මේ විදිහට හරව ගන්නවා. චේන් 3 දාපු තැනටම අපි ඩබල් ක්‍රොෂේ එකක් දානවා. මේ විදිහේ සිදුරු තියෙනවා. ඒ සිදුරට අපි මේ විදිහට ඩබල් ක්‍රොෂේ එකක් දානවා. දැන් මේ චේන් 3යි ඩබල් ක්‍රොෂේ 1යි දෙකක් විදිහට කවුන්ට් කරන්නේ. ඉතුරු සිදුරු පහටම අපි මේ විදිහට දෙක බැගින් ඩබල් ක්‍රොෂේ දානවා. එතකොට ඔක්කොම ඩබල් ක්‍රොෂේ 12ක් වෙනවා. දැන් මේ විදිහට අපි ඩබල් ක්‍රොෂේ 12ක් ගොතා ගත්තා. ඉන්ක්‍රීස් කියලා කියන්නේ මුලින් ගොතපු 6ට දෙක බැගින් 12ක් ගෙතුවා. ඊට පස්සේ මේ 12 ඉවර වෙච්ච තැන ගෙතුම තියෙනවනේ. එතන ඉඳලා අපි මේ විදිහට ඒ ගොතපු රවුමේ ගෙතුම් 1යි 2යි 3ක් ස්කිප් කරලා 4 වෙනි එකට අපි මේ විදිහට ස්ලිප් ස්ටිච් එකක් දා ගන්නවා. ඒ ගෙතුම යටින් අර බෑක් ලූප් එක යටින් කටුව දාලා නූලේ ඉතුරු ටික පටලවලා මේ විදිහට අරගෙන මේ විදිහට ස්ලිප් ස්ටිච් එකක් දා ගන්නවා. දාගත්තට පස්සේ ස්ලිප් ස්ටිච් එකට චේන් එකක් දා ගන්නවා. දැන් මේක අපි සාමාන්‍යයෙන් ගොතන්නේ ලොබ්ස්ටර් ස්ටිච් නැත්නම් ක්‍රැබ් ස්ටිච් කියන බෑක්වර්ඩ් සිංගල් ක්‍රොෂේ ක්‍රමයට. ආධුනික කෙනෙකුට ඒක අමාරු නිසා සාමාන්‍ය විදිහට මේ ගෙතුම් 12ටම එක සිංගල් ක්‍රොෂේ එක ගානේ අපි මේ විදිහට ගොතාගෙන එනවා. මෙන්න මෙහෙම මේ 12ටම එක ගානේ ගොතනවා. දැන් අපි මේ විදිහට සිංගල් ක්‍රොෂේ 12ක් ගොතා ගත්තා. ඊට පස්සේ අපි කලින් වගේම ඒ සිංගල් ක්‍රොෂේ ගොතාගත්ත 12 ගොතාගත්ත තැන යට ගෙතුමේ ඉඳලා ගෙතුම් 3ක් ස්කිප් කරනවා. 1යි 2යි 3ක් ස්කිප් කරලා 4 වෙනි එකට අපි මේ විදිහට ස්ලිප් ස්ටිච් එකක් දා ගන්නවා. ඊට පස්සේ මේ පෙත්ත පටන් ගත්තා වගේම අපි චේන් 3ක් ගොතනවා. මේ විදිහට එතනටම ඩබල් ක්‍රොෂේ 1යි ඉතුරු ගෙතුම් දෙකටත් අපි ඩබල් ක්‍රොෂේ 2 බැගින් කලින් අපි නිර්මාණය පටන් ගත්ත විදිහටම මේක වෙනස් වෙන්නේ නැහැ. මුළු රටාවම මේක යන්නේ වට ගානේදී පෙති ගාන වෙනස් වෙන එක විතරයි වෙන්නේ. මේ විදිහට ඩබල් ක්‍රොෂේ 2 බැගින් 6ක් එනවා. දැන් කලින් වගේම චේන් 3ක් ගොතනවා.
මේ පැත්ත තමන්ගේ දෙසට නිර්මාණي හරව ගන්නවා. චේන් 3 ගොතපු තැනටම අපි මේ විදිහට ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා. තව සිදුරු 5ක් ඉතුරුයි. ඒ පහට මේ වගේ එකකට දෙක බැගින් ඩබල් ක්‍රොෂේ 10ක් දානවා. එතකොට ඔක්කොම ඩබල් ක්‍රොෂේ 12යි. දැන් කලින් වගේම අපි ගෙතුම් 12ක් ගොතා ගත්තා. දැන් මේ දෙවෙනි පෙත්ත පළවෙනි වටේ දැන් අපි මේ මල් පෙත්ත බේස් එකට හයි කරගන්න යන්නේ. කලින් ගොතලා ඉවර වුණ පෙත්තේ පටන් ගත්ත තැන මේ තියෙන්නේ. මෙතනට අපි මේ විදිහට කටුව ඇතුල් කරලා යාන් එක එතනින් පටලවලා බේස් එකට මල් පෙත්ත අපි ෆික්ස් කරගන්න මේ විදිහට ස්ලිප් ස්ටිච් එකක් දාගන්නවා. එතනටම අපි චේන් එකක් දාලා පළවෙනි වටේ ඉවර කරගන්නවා. මෙහෙම තමයි එන්නේ. දැන් මුළු රටාවම ওই විදිහට තමයි. රවුම විශාල වෙද්දී පිටි ගාන වෙනස් වෙනවා. ඊට පස්සේ අපි යනවා දෙවෙනි රවුමට. එතනට අපි මේ විදිහට ස්ලිප් ස්ටිච් එකක් දාලා චේන් 3ක් ගොතනවා. නැවත කලින් වගේම එතෙන්ට ඩබල් ක්‍රොෂේ එකයි, ඉතුරු දෙකට ඩබල් ක්‍රොෂේ දෙක බැගින් 6යි. මේ විදිහටම පෙත්ත ගොතනවා. මේ තියෙන්නේ ඒ විදිහට ගොතාගත්තම එන්නේ. දැන් ඔයාලට පේනවා ඇති පළවෙනි වටේදී පෙති 2යි, මේ දෙවෙනි වටේදී පෙති 4ක් එනවා. ඔය විදිහට රටාව එකයි රවුම වැඩි වෙන්න විශාල වෙද්දී එන පෙති ගාන තමයි වෙනස් වෙන්නේ. ඉතින් මේක හරිම ලේසි ගොතලා බලන්න. දැන් මේ තියෙන්නේ මේ විදිහට ගොතලා ඉවරුනහම නිර්මාණයේ අවසන් පෙනුම. ඔයාලට පුළුවන් මේක ඉස්සරහට විතරක් තියන්න. පිටිපස්සටත් මේ විදිහට මල ගොතලා අල්ලන්න පුළුවන්. ඊට පස්සේ අපිට වෙළඳ පොලේ මේ වගේ ගාංචු ගන්න පුළුවන්. පිටකොටුයි කොළඹ පිටකොටුයි මේන් ස්ට්‍රීට් එකේ රතුපල්ලිය ගාව කඩවල තියෙනවා. ඔන්ලයින් පේජස් වලත් තියෙනවා. ඊට පස්සේ ඉවර වුණාම මේ හැන්ඩල් එක ඔයාලට අතේ ගොතා ගන්න පුළුවන්. මේකට මේ වගේ ප්ලාස්ටික් කෙවි කටුවක් දාලා යාන් එක මෙතන තියලා මහන්නයි තියෙන්නේ. ඉතින් වැඩි වටිනාකමක් දෙන්න ඔයාලට පුළුවන්. මේ විදිහේ දේවල් තියනවා වෙළඳ පොලේ ගන්න. මේ ගාංචුව මෙතනට තියලා මැහුවට පස්සේ මේ ලීවර් එක පන්නලා මේක මෙතෙන්ට හයි කරන්න විතරයි තියෙන්නේ. මේ විදිහට හයි කරන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට හයි කරාම හොඳ පෙනුමක් එනවා. අතින්ම හැන්ඩල් එක ගොතා ගන්නත් පුළුවන්. මේක දැම්මොත් වඩා හොඳයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ වගේ ලේබල් අරගෙන ඒවත් ගන්න තියෙනවා වෙළඳ පොලේ. මෙතන සිදුරු දෙකක් තියෙනවා. අතේ මහන ඉදි කටුවට දාලා මේක මේ විදිහට මහන්නත් පුළුවන්. ඊට පස්සේ මේ විදිහේ බටන් තියෙනවා, මෙටල් ස්නැප් බටන්. මේකෙත් සිදුරු 4ක් තියෙනවා. ඒක මේ විදිහට අපිට ඇතුළට තියලා අතේ මහන ඉදි කට්ටෙන් මේකේ මේල් පාර්ට් ෆීමේල් පාර්ට් කියලා දෙකක් තියෙනවා. මේල් පාර්ට් එකේ මේ ඉස්සරහට එන එක මෙහෙම තියලා අපි සාමාන්‍යයෙන් අපි කඩින් ගන්න තියෙන හෑන්ඩ් බෑග් වල තියෙන බටන් තියෙන්නේ. ඒ විදිහට මේක තියලා අතේ මහන ඉදි කට්ටෙන් මහන්නයි තියෙන්නේ. අමතක කරන්න එපා මැහුන් තක්ෂලාව අරගන්න. මොකද මැහුන් තක්ෂලාවෙන් අපි තවත් ක්‍රොෂේ නිර්මාණ ඔබ වෙත රැගෙන එන්න අදහස් කරනවා. එන්න මේ නිර්මාණය බලන්නකෝ. මේක මේ පොඩි ලස්සන පසුම්බියක්. ඉතින් දැන් ගොඩක් වෙලාට බැංකු කාඩ් මේ දාන්න නැතුව එක තැනක රඳව ගන්න ඕන නම් මෙන්න මේ වගේ පොඩි පසුම්බියක් ලස්සනට ගොතා ගන්න පුළුවන් නම් ඉතින් ගොඩක් ඔබටත් ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මොකද මේක යන අපි මැහුන් තක්ෂලාව ඉදිරිපත් කරනවා. ලස්සනට මහත් පොඩක් නේද පෙන්නනවා අපි නේද? මගේ අතට එකක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් බැංකු කාඩ් එහෙම දැන් විශේෂයෙන් ඔබේ ඩෙන්ටිටි කාඩ් එක ඒ වගේ දේවල් මෙන්න මේකේ මේ විදිහට අඳව ගන්න පුළුවන්. මේක නිර්මාණය කරන ආකාරය අපි මැහුන් තක්ෂලාවෙන් ඉදිරිපත් කරන පෙබරවාරි කලාපේ. ඒත් එක්කම කියනවනේ මේ නිර්මාණ විතරක් නෙමෙයි ඇඳුම් වලටත් අපිට ලස්සනට ක්‍රොෂේ නිර්මාණ කරන්න පුළුවන් නේද? ඔව් මම දැක්ක ලස්සන ක්‍රොප් টොප් එකක් කරලා තිනවා මේ දුන්නේ ලස්සනයි ඒක ඉතාමත් ලස්සනයි. ඉතින් මම හිතන්නේ අද කාලේ ගොඩක් ජනප්‍රියයි මේ වගේ ක්‍රොප් টොප් එකක් ගොඩක් යුවතියන් අතර නේද? යුවතියන් අතර මොකද අපිට ඒ ගැන චුට්ටක් පැහැදිලි කරන්නකෝ. ඒක මිස් ඇත්තටම මේ ක්‍රොප් টොප් තමයි ගොඩාක් දැන් යුවතියෝ අඳින්නේ. ඒක දැන් ට්‍රෙන්ඩ් එක. ඉතින් ගොඩක් ලේසි විදියට ක්‍රොප් টොප් නිර්මාණය කරන්න මම කියලා දෙනවා මගේ පන්තිවලදී. හරි. ඒකට දැන් මේ දේවල් දැන කියා ගන්නට කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් එතකොට අපිට පුළුවන් ලසන්ති මහත්මිය සම්බන්ධ කරගන්න මෙන්න මේ දුරකථන අංකයත් අපේ ඇගේ සඳහන් කරන්න. අපි දුරකථන අංකය කියමුකෝ. 02 966යි 54යි 169යි 31යි 59 WhatsApp වලට තියෙනවා. අපි නවතත් කියමු. 02 966යි 54යි 169යි
31.59. ඔන්න ඔය දුරකථනයෙන් ඔබට පුළුවන් ඔය දුරකථන අංකයෙන් ඔබට අයව සම්බන්ධ කරගන්නත් පුළුවන්. ඒ වගේ මේ දේවල් ඉගෙන ගන්නට කැමැත්තක් තියෙනවා අය සූදානම්ෙන් ඉන්නාගේ දැනුම ඔබ වෙත ලබා දෙන්නට. ඉතින් අද දවසේ මෙන්න මේ වටිනා දැනුමත් අරගෙන තමයි ලසන්ති පීරිස් මහත්මිය මෙහුන් තක්ෂලාව මැදිරියට ගොඩ වැදුනේ. ඇගේ දැනුම මෙහුන් තක්ෂලාගෙන් බෙදා හදා දෙන්නටත් සූදානම් සිටිනවා අයව නේද? ඔව් මංජුලා මිස්. ඉතින් එහෙමනම් අපි අදට සමුගින යනවා පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න තවත් දවසක අපි හමු වෙමු.